අපි අද බලමු කිරිකොස් මාළුව සාදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ කොස් ටික පිරිසිදු කරලා අරගෙන තියෙන පොතු ඉවත් කරලා ඒකට මම ලියාගත්තු රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංච මුලින්ම දාගන්න. ඊට පස්සේ තුන පහ ටික දාගමු. කුරුඳු පොතු, මස්කාරි තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, අමු 3-5 තේ හැඳි භාගයක්, උළුහාල්, කහ, ලුණු. මුලින්ම අපි දිය කිරි වලින් මේක තැම්බෙන්න තියාගමු. මේක හොඳින් කලවම් කරගන්න දැන්. විනාඩි 6ක් 7ක් වගේ කෙටි කාලයකින් තැම්බෙනවා. ඊට පස්සේ අපි මේකට මිටි කිරි ටික දාගමු. කිරි ටික දාලා විනාඩියක වගේ වෙලාවකින් මේක පැහෙනවා. ඊට පස්සේ අපි ලිපෙන් අයින් කරගෙන වෙනම භාජනයක් තියලා අපි ඒකට තෙල් ටිකක් දාගමු. ඒකට අබ ඇට තේ හැඳි භාගයක් දාගන්න. අබ ඇට ටික පුපුරනකොට ඒකටම සුදු ලූණු, රම්පේ කරපිංච, ලූණු මේ ටික දාලා රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් බැද ගන්න. ඊට පස්සේ මිරිස් කරල් 5ක් කුඩා කෑලි වලට කබල් ඒකටම දාගන්න. කුඩා කෑලි වලට කපලා ඔක්කොම ටික බැදීගෙන එනකොට අපි උයාගත්තු කොස් මාළුව මේකට දාගමු. විනාඩි 2ක් විතර කලවම් කරමින් ලිපේ තියාගන්න. ඊට පස්සේ ලිපෙන් අයින් කරගන්න. ඔයාලා තාම මාව subscribe කරේ නැත්නම් අලුත් වීඩියෝ නරඹන්න subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් සුබ දවසක්.